හලෝ යාළුවනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක YouTube. ඔයාලා ගොඩක් වෙලාවට වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයාලා දැන් Play Store එකට ගිහින් Screen Guard Price Display කියලා සර්ච් කරගන්න. ඇත්තටම මේ app එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඔයාලා බස් එක යනකොට. එහෙම කට්ටිය බිනවනේ. එතකොට අපිට මේ display එකේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න කට්ටිය වටපිටාය බලනවානේ සාමාන්‍ය බස් එකේ යද්දි. ඒ වගේ දේ වළක්ව ගන්න හොඳ app එකක් ඉතින් මේක. මේක දැන් ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේක අපිට තියෙන ඩවුන්ලෝඩ් වෙනකම් බලන්න තමයි. මේක ඇත්තටම glass screen guard එකක් නෙමෙයි. මේක software filter එකක්. privacy වලට ගොඩක් වැදගත් මේ app එක. දැන් ඔයාලා app එක open කරගන්න. මේ app එක අපිට සම්පූර්ණයෙන් free පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මේක පාවිච්චි කරද්දී මැදින් වගේ ad එන්න පුළුවන්. එහෙම එන්නේ මේක free version එකක් ඉඳ ad එන්නේ. ad නැතුව බලනවා ඔයාලා මේක pro version එක ගන්න වෙනවා. ඉතින් නිකන් තියෙන app එක ad එකක් ආවා කියලා නිකන් සල්ලි දීලා බොරුවට app එක පාවිච්චි කරන්න ඕනේ නැහනේ. ad එකක් ආවා කියලා මුකුත් වෙන්නේ නැහනේ. එක මේක රෑට ෆෝම් බලන අයට ගොඩක් වැදගත් වෙනවා. මේකේ blue light filter එකක් එක්කම screen dimmer එකක් එනවා. ඇස් රිදෙන එක 150ක් අඩු කරනවා මේ ෆිල්ටර් එකෙන්. අපිට මේක ලෝඩ් එකෙන් ටිකක් කියලා බලගෙන එනවා. දැන් අපි ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. අපි ඉංග්‍රීසි සිලෙක්ට් කරගන්න ඕනේ දැන්. ඔයාලා මෙතන පල්ලේ තියෙන next icon එක ක්ලික් කරන්න. දැන් මෙතන add login කියලා වැටලා තියෙනවා. මේ app එක ගන්න හැම ෆෝන් එකෙම මේ ඇඩ් එකක් එනවා. එතකොට උඩ තියෙන ප්ලස් ලකුණ ක්ලික් කරන්න. වන් ක්ලික් එකක් දෙන්න. දැන් ආයෙ පාරක් next කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලට මේ app එක ඔපන් කරලා මේකේ තියෙන ප්‍රයෝජන ඔයාලට බලාගත්ත හැකි. ආයෙ පාරක් next බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලා get start කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලා දැන් අයිඩියා එකක් එනවා ඇති මෙතන වීඩියෝ එකේ යන දේවල් එක්ක ඔයාලට පොඩි අයිඩියා එකක් එන්න ඇති. අපි app එක ඇතුළට ගිහලා බලමු. ඔයාලා දැන් මේ උඩ අයිලයිනර් වල තියෙන ප්ලස් ලකුණ ක්ලික් කරන්න. ඇඩ් එක නැති වෙන්න. හරි දැන් ආයෙ ප්ලස් ලකුණක් තියෙන ඒක ආයෙ ක්ලික් කරගන්න ඔයාලා. ඔයාලට දැන් පේනවා ඇති click to hide screen කියලා නිල් පාට ක්ලික් එකක් තියෙනවා. ඒක ඔයාලා ක්ලික් කරගන්න. දැන් continue to home කියන එක දෙන්න. ඔයාලට දැන් මෙතන ගියට පස්සේ ඔයාලට අවශ්‍ය ටික එක දාගන්න තියෙන්නේ. ඔයාලට මේ අපේ මොකක් හරි ප්‍රශ්න නැතිව මම පල්ලේ දාන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඉතින් මේකේ පල්ලට තේරෙනවා ඔයාලට මොකක්ද ඕනේ සිලෙක්ට් කරගන්න ඕනේ ඒක ඔයාලා හිතලා ඒක දාගන්න. ඉතින් අල්ල මේ වගේ පළවෙනි වීඩියෝ එකේ මම අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් අපි අඩුපාඩු හිමීට හදාගෙන ඉදිරියට යන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට බාරයි දැන්.